තේක පොණ කිසි දෙයක් නැහැ මට කෙසර ලිංගුලියක් හදලා. අම්මා සර දෙන්න හදලා. අපි මේක ඉස්සලම දාගන්න ඕනේ කෙසර ගෙඩි 3ක්. ඊට පස්සේ අපි මේක හොඳට ගෑරුප්පක් කරන් චොප් කරගන්නවා. අපි මේකට පාම් ටිකකුත් දාගන්න. අපි මේකට බේකින් පවුඩර් මේකින් භාගයක් දාන්න. චීනි මේසෙන්දි 4-5කුත් දාගන්න. ලුණු ජුණ්ඩි ටිකකුත් දාගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි මේකට වතුර ටිකක් දාලා ගාන්ට අනා ගන්නවා. ඊට පස්සේ අපි මේක විනාඩි 10ක් මොහොත ගහලා තියනවා. ඊට පස්සේ අපි පාන් පිටියක් ගාලා මෙන්න මේ ටික ගාන්ට කුලි කරලා. තේරෙනා? රත්විච්ච තෙල් එකකට අපි ඊට පස්සේ හදාගත්ත ගුලි ටික දාගන්න ඕනේ. ඊට පස්සේ අපි බැදගත්ත ගුලි ටිකට සීනි සිරප් දාන්න. තියෙන කන්න. ෂෙෆ්ද? කෙසෙල් වලින් මෙහෙම රාව